ඉතින් කොහමද? මයි මාසේ වෙසක් නිවාඩුවේ දවස් 3 ට්‍රිප් එකේ දෙවැනි කොටස. පළවෙනි කොටස පැවතන්න. ඉතින් අපේ ට්‍රිප් එකේ පළවෙනි රෑ අපි කැම්පින් කරා වැවතැන අපි එහෙමම උදයාවා දළදා මාලිගාව වඳින්න අපි මෙතනින්ම මල් පොල් තෙල් හඳුන් කූරු අරගෙන ඇතුළට ගියා. ඇතුලේ වීඩියෝස් නම් ගොඩක් ගත්තේ නෑ. මොකද අපි බුදුන් වැඳලා ටිකක් එහාට මෙහාට ඇවිද හිටියා. ඉතින් අපි දැන් යන්න පිටත් වෙන්නේ අපේ ඊළඟ ගමනට. අපි දැන් මෙහෙම යන්නේ නුවර ඉඳන් නුවරඑළියට. මේ තියෙන නුවරඑළිය පාර. ඉතින් මේ පැත්තත් දිට්ටුව සුලිකුණාට ඕන නිසා ගොඩක් ආපදාවට ලක්වෙච්ච පාරක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපේ ප්‍රාර්ථනාව කිසිම රටක කිසිම කෙනෙක්ට මේ වගේ ආපදාවක් නම් සිද්ධ වෙන්න එපා කිසිම කාලෙක කියලයි. එහෙනම් එන්නකො මාත් එක්ක මේ පාර දිගේ අපි යමු සීතල නුවරඑළියට. සීතල මීදුම පිරුණු ලස්සන පාරක් දිගේ. සබේරැට නුඹේ පාලු මකාලා සේත වලාවෝ ගැවසීලා තම නැති ආල කතා ඇයට කියාලා ඇවිම සාවි නිතුමානා නීල ජලේ ඕලු මලේ සුයි පොරදාලා. අපි දැන් ඉන්නේ නුවරඑළියේ. මේ තියෙන්නේ අපි හැමදාමත් වගේ නුවරඑළියහම අපි නවතින හොටෙල් එක. අපි මෙතනටම එන්න හේතුව තමයි මෙතන හරියම පිරිසිදුයි අපිට ඕන විදිහට ඉන්න පුළුවන්. අපි දැනට අවුරුදු 5ක වෙලේ ඉඳන් තමයි මෙතනට එන්නේ. ඉතින් මෙතන බලා ගන්න ඉන්න අයියා ගොඩාක් ෆ්‍රෙන්ඩ්ලි. මේ තියෙන පහෝදා උදේ රෑ වීඩියෝස් නම් ඇත්තටම ගන්න බැරුණා. හොටෙල් එකට ඇවිල්ලා අපි වොෂ් දාගෙන හැම 4 දෙනාත් එක්ක එළියට ගිහින් කෑම කාලා හිම ආවේ. ඇවිත් එහෙම මහන්සියට නිදාගත්තා. මේ තියෙන්නේ මම නුවරඑළියම තවත් කරන්න ආස වැඩක්. ඒ තමයි උදෙන්ම හැරුණාට පස්සේ අපි ඉන්න රූම් එකෙන් ඉස්සරහා තියෙන view එක දිහා බලන් ඉන්න මම ගොඩාක් ආසයි කරා. මොකද මෙතන මීදුම එනවා යනවා හරිම ලස්සනයි. රූම් එකේම අපිට ටී කොෆි හදාගන්න පහසුකම් තියෙනවා. එහෙම නැත්නම් අපිට හොටෙල් එකෙන් උනත් ඒවා හදලා ගන්න පුළුවන්. මං ඉතින් මට හස්බන්ඩ්ටයි හදාගත්තා සීනි දාන්නේ නැතුව තේ දෙකක්. මොකද අපි කලින් දවසේ රෑ කෑම කාලා එනකොට ස්වීට් කඩයකින් ස්වීට් අරන් ආවා. මේ ඉතින් මං කන්න මාසතයක් ජාමුන් මාරම රසයි. ඉතින් මාරම පැන් රහයි. මාරම රසයි. ඉතින් ඒක නුවරඑළිය ආවහම කන්න කෑම කඩ දෙක තුනක් තියෙනවා චුට්ටක් හොඳයි කියලා හිතන රස කෑම කඩ දෙක තුනක්. ඉතින් මේ පාරේ වීඩියෝ එකේ නෑ. ආයෙත් නුවරඑළිය ගියපු වීඩියෝ එකකින් මම ඒ කඩවල වීඩියෝස් අරගෙන ජනේල ළඟට වෙලා ඉතින් තේකත් බොන ගමන් චුට්ටක් එළිය දිහා බලාගෙන හිටියා. ඔන්න ඉතින් ඒ අතරේ අපේ ලොකු බබත් ඇහැරිලා ඇවිල්ලා මගේ ඉස්සරහටලා එළිය බලන් හිටියා. ඉතින් මේ තියෙන්නේ හොටෙල් එක ඇතුලේ මම ගත්ත පොඩි වීඩියෝස් කැලි ටිකක්. ඉතින් මෙතන හරියම පිරිසිදුයි.
ඉතින් ඔයාලට හොටල් එකේ ඉඳන් කෑම ගන්නවා නම් මෙතන දැන් තමයි කෑම ගන්න තියෙන්නේ. මේ තැන බලා ගන්න ඉන්න අයියා මෙතන ඇත්තටම හරිම පිරිසිදුවට පිළිවෙලට තියාගෙන ඉන්නවා. යමුකෝ අපි උඩට බලන්නකෝ මෙතන තියෙන විස්මුණ ටික. මේ ටිකත් හරිම ලස්සනයි. හරිම ලස්සන පාට එක වර්ගයේ ලස්සන මල් තියෙනවා. රෝස පාට, රෝස, සුදු රෝස, කහ රෝස, තැඹිලි රෝස මේ හැම වර්ගයක්ම තියෙනවා මේ. මං කලින් කිව්වා වගේ අපි දැන් අවුරුදු 5ක වෙල ඉඳන් මෙතන එනවා. මොකද අපි කාර්ය 15 ඉඳලා අපි නිදහසේ එනනේ මේ ගමන එන්නේ. ඉතින් අපිට එදා උදේ එන්න හදනකොට එතන ඉන්න අයගෙන් තේපෙන් සංග්‍රහයක් හම්බ වුණා. අපි ටිකක් වෙලා කතා කර ඉඳලා අපේ ඊළඟ ගමන යන්න අපේ මේ මෙල්ෆ්‍රඩ් හොටෙල් එකේ පිටත් වුණා. මාදුරමාව සොයමි කාලේ යාවි ඉඟිලි මෙහිනේ මම විදිමි නින්ද නොලද හැමරයකම සෙව්දේමා හැබෑවක් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.